අම්මා රෙදිනවන දිහා මාග්‍රට් බලාගෙන හිටියා. මමී මට ඉංග්ලිෂ් පේපර් එකට ලකුණු 95යි. very good නේ. අපේ පන්තියේ ඉන්න අර මෝඩ හිච්චර ලකුණු 22යි. ඌ මල මෝඩයා. තාත්තා වගේම තමයි එනම් පොඩි එක. ඇයි හිච්චගේ ඩැඩීටත් ඉංග්ලිෂ් බැරිද? පොඩ්ඩක්වත් බෑ. ඊට අවුරුදු 10කට කලින් ওই මිනිස්සයා අපේ ගෙදර ආවනේ ඉංග්‍රීසි වචනයක්වත් බැරුව මාව කසාද මඳින්න අහන්න. 100ක් ගහලා පැන්නුවේ. මේ ඉංග්‍රීසි වචනයක්වත් බැරුව කසාදයක් කරගන්න ආපු සානක මාමණ්ඩිට පේන්නේ නැති වෙන ෂේප් එකේ කෝල්ලයක් අරගෙන තමයි කොල්ල වැඩේ ගොඩ දාගන්න හැදුවේ. මූ තමයි එහා පැත්තෙන් අහන ඉංග්‍රීසි වචන වලට තේරුම කියන්න බලන් හිටපු එක. පුතාට කියන්න මම දැන් අවුරුදු 25ක් තිස්සේ ඉංග්‍රීසි ටීච් කරනවා. ටීච් උගන්වනවා. ඉංග්‍රීසි උගන්වනවා. අවුරුදු 25ක් ඉංග්‍රීසි උගන්වනවා කියන්නේ නියමයිනේ තාත්තේ. ඔය දෙන්න මේ වෙනකොට ඩේට් කරනවද? ඩේට් රටයින්දි ඔව්. අපි හම්බ වුණාම රටයින්දි තමයි කන්නේ. මොකද? ඩේට් රටයින්දි? වෙල් ඒක නෙවෙයි මම අදහස් කරේ. වෙල් ලින්ද වෙල් කියන්නේ ලින්ද ළඟ ඉඳගෙනත් අපි රටයින්දි නම් කාලා තියෙනවා. ඈ මස් කාලද්දා මට සෙකන්ඩ් එකක් දෙන්න. සෙකන්ඩ් කියන්නේ මම දෙවනියා කියන්නේ අංකල් මේ ලිඳ ළඟ රටින්දි ළඟ කියන්නේ අපි දෙන්න විතරයි මේ අපෙන් පස්සේ ආපු කෙනෙක් ගැන දහන්නේ. මොකක්? මේ ඔහොම සම්මේ අනේ thank you මචං. හොඳ ලොකු දව්වක්. හරි. මේ පුතා කියනවා මට හරියට තේරුම් ගන්න අමාරුයිනේ. නැන්දරත් හරි අමාරු උණක් හැදිලා. අත තියන්න බෑ බොඩි එක මාර හොට්. අම්මට උඩු. සරාගී. ඇඟ මාර සරාගී කියලා කියන්නේ. ෂුවර්ද? ඔව් ඉතින් තියන්නේ එහෙමනේ. මං ඇත්තට හිතුවේ නෑ අංකල් අපි දෙන්න පළවෙනි දවසේ මෙච්චර සෙට් වෙයි කියලා. නැන්දගේ ඇඟ නම් මරු තමයි. ඈ?